हाई फ्रेंड्स स्मार्ट කිරිකා පාලනයේ YouTube channel එකට ඕගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා එකතු වෙන්නේ ලංකාවේ කිරිකා පාලනය ගැන තියෙන හොඳම YouTube channel එකත් එක්ක. ඒ වුණාට මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ කිරිකා පාලනය ගැන නෙමෙයි. ඒ තමයි අපේ ගෙදර සිද්ධ වෙච්ච එක්තරා අමුතු සිදුවීමක්. ඒක තමයි මීයක් නයෙක්ව කෑවා. මට වැරදුනා නෙමෙයි නෑ. මීයක් තමා ඇත්තම නයෙක්ව කෑවේ. ඉතින් එක පාරටම දැන් මං නිදාගෙන හිටියා. නිදාගෙන ඉන්නකොට අම්ම ඇවිල්ලා මාව ඇහැරුවා. ඇහැරුවෙන් පස්සේ මේ මං ඉතින් සුපුරුදු පරිදි හැමදාම මොකක් හරි විශේෂ දෙයක් උඩහම ෆෝන් එක අරන් යනවා. ගිල්ලා ඉතින් බලපුවාම මේ වෙනකොටත් මට සම්පූර්ණ මේක වීඩියෝ කරගන්න බැරුව ගියා. ඒ වෙනකොටත් ඉතින් මීයා ණයව ගොදුරු කරගෙන. නමුත් ඕගොල්ලන්ට මේ මම තව සුළු මොහොතකින් මේ පෙන්නන්නම් මීයා කොහොමද මේ ඊට පස්සේ මේ ණයව ආහාරයට ගන්න කියලා. ඕගොල්ලන්ට පැහැදිලිවම පේනවා මේ ණයව මීයා තමයි ගොදුරු කරගන්නේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් ඕගොල්ලන්ට මේ මගේ YouTube channel එකෙන් විතරයි කියන එක හරියට දන්නේ නැහැ. තව ඉන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් මගේ YouTube channel එකේ තව ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕගොල්ලන්ට පෙන්නන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඊට කලින් ඔයගොල්ලන්ට මේ කියන්න දෙයක් තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අවසානයේ ලයික් එකක් දාන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ අදහස් මේ වීඩියෝ එක මේ පස්සේ මේ කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න කියලාත් මම ඕගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඕගොල්ලෝ දාන මොන විදිහේ කමෙන්ට් එකක් ඒක ගුඩ් කමෙන්ට් එකක් එහෙම නැත්නම් බෑඩ් කමෙන්ට් එකක් මොන විදිහේ කමෙන්ට් එකක් වුණත් ඔයාලා බය වෙන්න එපා. ඊට අදාළ රිසල්ට් එක විදිහට ඕගොල්ලන්ට මේ ඊට අනිවාර්යෙන් ඕගොල්ලන්ට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙන විදිහේ වීඩියෝ එකක් මම ඒ මොහොතේම ඕගොල්ලන්ට දෙන්න පොරොන්දු වෙන ගමන් මේ කියන්නේ මේ මොහොතේ තමයි මගේ වීඩියෝ එක බලන්න අන්තිම වෙනකල් බලන්න කියලා තමයි. කලින් තිබ්බ ගන්න හිතද ණයට චුට්ටක් මෙහින් තියන්න ණයට ගන්න. हाई फ्रेंड्स දැන් ඕගොල්ලන්ට මට මේ කියන්න තියෙන්නේ දැන් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ එකේ අන්තිම කොටසට. මම විශේෂයෙන්ම ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ සිද්ධි දාමේ. ඒ කියන්නේ මේ මීයක් විසින් ණයක ගොදුරු කරගත්ත අමුතු සිද්ධිය සිද්ධ වුණේ රෑ 11යි ගානකට. ඉතින් රෑ 11යි ගාන උනේ 2025 නොවැම්බර් 25 වෙනිදා. ඒ කියන්නේ ඕගොල්ලන්ට මතක නැති 29 වෙනිදා මේ අප්‍රේල්
අර දිත්තාසලි වුණාට අර ඒ සිද්ධිත් එක්ක මේ යටවීමක් සිද්ධ වුණානේ අපි ගාව ගාලත් එක්ක මේකට ඒ සම්බන්ධව මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාලා දිනවා. ඉතින් ඒක කැමති නම් බලන්න සමහර අය මේ වෙනකොටත් බලලා ඇති. විශේෂයෙන් මේකනේ මම ඕගොල්ලන්ට මෙතන කියන්නේ නැහැ. ඉතින් දැන් ටිකෙන් ටික මේ අබුද්දස්ස කාලේ ඒකනේ නෝගොල්ලෝ බෞද්ධ නම් දන්න මැති කොසල් රජුරුව සීන දාසයක් දැක අර ඒ සීන දාසේ තියෙන්නේත් මහා අමුතු දේවල්නේ. දැන් ඒව ටික වේගන මේ අබුද්දස්ස කාලේ නෝගොල්ලන්ට කියන්නේ අපේ ගෙදරට අපි පූසෝ කියනවා. දැන් කොච්චර පූසෝ ගෙනාවත් මීව අල්ලන්නේ. ඉතින් හේතුව තමයි මේ මීව අල්ලන්න නැති වෙන්නේ හේතුව මීයා විසින් පූසෝ දැන් බය කරලා තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම කිව්වොත් උතන ඉන්න මීයා මේ පියමුල් ගැටය කියන මගේ දැනුමට අනුමද පියමුල් ගැටය කියන එක මීයුන්ගේ රජු දන්නෙත් නෑ. ඉතින් කොහොම හරි දැන් සිද්ධිය වුණේ ඉතින් මීයා විසින් නෑ වදු කරගත්තා. ඉතින් ඇත්ත කතාව කියනවා නම් අනිත් පැත්තනේ වෙන්න ඕනේ. නමුත් දැන් මේ මොහොතේ ඉඳන්ම ටික ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ අබුද්දස්ස කාලය ගෙනනවා සහ කිරිගා පාලනය සම්බන්ධ වීඩියෝ එහෙම නැත්නම් ඔය වගේ යමුතු ජනේ වීඩියෝ බලන්න ඉතින් දිගටම මගේ YouTube channel එකත් එක්ක උනට ඇදී තින්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට කියනවා මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. එහෙම නැත්නම් අන්ලයික් එකක් දාන්න. ඒකටත් ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ සම්බන්ධව කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දැන් බලලා ඉවරයි නේ. අන්තිම කොටසනේ යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉවරින් ඉඳන් මේ තව චුට්ටක් මම මේ කියන දේ අහන් ඉඳලා තියෙන්නේ. ඉතින් මේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒක කැමති නම් ඔයගොල්ලෝ ගුඩ් කමෙන්ට් එකක් දාන්න තුරුවන් එහෙම නැත්නම් බෑඩ් කමෙන්ට් එකක් දාන්න තුරුවන් ඔයගොල්ලෝ දාන කමෙන්ට් එකට අනුව අනිවාර්යෙන් ඔයාලට කමෙන්ට් එකක් එනවා. එහෙනම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඉතින් එච්චර ඔයගොල්ලන්ට කියන්න තියෙන. එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න ස්තුතියි.